ආයුබෝවන් සී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. බුධ මහදසාව ගෙවන විට බුධ බලවත්ව සිටි අයට විශේෂයෙන් බුධ බලවත්ව සිටි අයට මුලින්ම කතා කරමු. සිත සතුටින් කල් ගෙවන කාලයක් විදිහට පෙන්වන්න පුළුවන්. සැලසුම් සාර්ථක කරගන්න කාලයක්, පිරිස් බලය ලබන කාලයක්, නුවණ දියුණු කරගන්න කාලයක්, අධ්‍යාපන කටයුතු තරඟ විභාග ආදියට හොඳින් මුහුණ දෙනවා. ප්‍රසිද්ධ වෙන්න වාසනාව තියෙනවා. කලා සාහිත්‍ය නිර්මාණශීලී කටයුතු බුද්ධිය මෙහෙවා කරන කටයුතු වල යහපත සාර්ථකත්වය එනවා. ඒ වගේ දේවල් වලින් ඉහළට යන්න අවස්ථාව හම්බෙනවා. උගත් උසස් බුද්ධිමත් අය පවා ආශ්‍රයයට ලැබෙන්න ඉඩ තියෙනවා. බුධ බලවත්ව බුධ මහදසාව ලැබුවොත්. බුධ දුර්වලව සිටියේදී බුධගේ මහදසාව ලැබුව විට ගොත ගැසීම, මතකයේ අඩුවීම, සැලසුම් කල්යාණව, ශරීරයේ ඉහළ කොටස් ආශ්‍රිතව ඇතිවන රෝග, සතුට සැලසුම් අඩුවීම, යහපත් මිත්‍රයන් දුරස් වී යාම, අධ්‍යාපන ජය කල්යන ගති, ඒ වගේම තමයි ඔය දරුවන් ගැන පවා වෙහෙස වීමට මේ අසුභව බුධ උප්පත්තියෙන් සිටි කෙනෙක් බුධ මහදසාව ලැබුව විට සිද්ධ වෙන්න පුළුවන්. තවටත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.